කෙසෙල් ආහාරයට ගන්නකොට පොතු ඇරපු ගමන් කෙලින්ම කටේ දාලා කන්න එපා. හේතුව ඇයි කියලා බලන්නකෝ. දැන් මේ බැලු බැල්මට කෙසෙල් ඇවරිය හොඳට තියෙනවා. ඉතින් වෙන්න මූ මෙන්න මේ කෙසෙල් ගෙඩි වලට විදිනවා. එහෙම විදලා මේ මැස්සා මේ කෙසෙල් ගෙඩි වල බිත්තර දානවා. ඉතින් අපේ ඇසට එකපාරට මේ ගෙඩිය සුද්ධ කරාම මේක පේන්නේ නැහැ. වෙන්න මේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න ඔයාලා මේක කාටත් බලන්න ෂෙයා කරන්න නොදන්න කට්ටියට මම ගෙඩියක් සුද්ධ කරලා පෙන්නන්නම් මේ හොඳට තියෙන කෙසෙල් ගෙඩි වල ඇතුලේ තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කෙසෙල් කනකොට. ඔය වහලා ඉන්නේ පළතුරු මැස්සා. හොඳට ගහේ ඉදුණු කෙසෙල් කනක් මේ මම ගෙඩියක් කන්න ගන්නකොට දැකපු හින්දා වෙලාවට මම මේ දැකපු හින්දා තමයි මේ ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. මේක මේ peer ගෙඩි වලට එහෙමත් වෙනවා. එකපාරට පේන්නේ නැහැ මොකද ඇතුළ එකපාරටම සුදු පාටයිනේ. මේ බිත්තරත් සුදු පාටයි. ඉතින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් යාළුවනේ. මේ බිත්තර ඔයාලගේ ශරීරගත වුණොත්. ඔන්න. දැන් මේක මේ බැලු බැල්මට කිසි අවුලක් නැහැ. හොඳට තියෙනවනේ. ඉතින් යාළුවනේ මෙන්න බලන්න. මෙන්න මේ සුදු පාටට බිත්තර තියෙනවා ඔය. දැන් ගෙඩිය පිටින් මුකුත් අවුලක් නැහැ. දැන් මේ මෙතනත් තියෙන සුදු පාටට බිත්තර ඇහැට පේන්නේ නැති තරමට තමයි තියෙන්නේ. ගෙඩි පොතු අරපු ගමන් කටේ දාලා කන්න එපා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. තව ටික දවසක් ගියාම මේ බිත්තර පුපුරලා මේ වගේ පණුව හැදෙනවා. මේවා මේ කඩවල වල තියෙන කොටත් ওই පළතුරු මැස්සෝ ඇවිල්ලා වහලා මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කෙසෙල් එහෙම කනකොට තර්ට පරිස්සම් කරලා බලලා කන්න එකපාරට කන්න නැතුව අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න ඔයාලා මේ කාට හරි මේක වැදගත් වෙන්නේ නේද? මිනිස්සුන්ට. අපි තව එකක් මම පෙන්නන්නම් ඔයාලට. දැන් මේ හොඳට තියෙනවනේ කෙසෙල් ඇවරිය. මේ වගේ ඉදුනේ වගේ තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. මේකත් සුද්ධ කරලා බලමුකෝ. ඔන්න බලන්න මේ ගෙඩිය. ඔය පේනවද මෙන්න මේ කළු වෙලා තියෙන්නේ. මම ළඟට කරලා පෙන්නන්නම්. ඔය පේනව නේද සුදු පාට බිත්තර. මේක ඊට වඩා මේ කැමරාව ලං කරන්න බෑ ફોකස් වෙන හින්දා පැහැදිලිව පේන්නේ නැහැ. මේ කෙසෙල් ගෙඩිය සුදු පාටයි. දැන් මේ තියෙන බිත්තරත් සුදු පාටයි. ඔයාලා හොඳට සැලකිලිමත් වෙන්න මේ කෙසෙල් වගේ පළතුරු අරගෙන කනකොට. හරි එහෙනම්. ඒකයි මට ඔයාලට පෙන්වන්න ඕන උනේ. එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.